ආයුබෝවන් සියලු දෙනාටම අදත් ආවේ සතියේ දේශපාලන තොරතුරු ගැන පොඩ්ඩක් කතා කරන්න. ලංකාව අරුම පුදුම රාජ්‍යයක් බවට පත් වෙලා අරුම පුදුම ආණ්ඩුවක් තියෙන්නේ. අරුම පුදුම වැඩ ගොඩක් තමයි කරගෙන යන්නේ. සමලිංගික අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අකුල ගත්තට කිව්වට අකුල ගත්ත නෙමෙයි. ඊළඟ එක තමයි ඕවා නැවතත් ක්‍රියාත්මක වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒකින්ද රටේ ජනතාව හැටියට හැමදෙනාම හොඳ අවධානයෙන් සැලකිලිමත්ව සිටිය යුතු කාලයක් තමයි මේ ඉන්නේ. මහ ජනතාව පාරට බහැලා මේක නවත්ත ගන්න ඕනි. එහෙම නැති වුණොත් රටේ අනාගතයේ දරු පරපුර විනාශ වෙනවා. 76 වසරක සාපේ කියලා ඇහිලා මේ වෙනකොට ඒ 76 වසරක සාපේ නොතිබුණා නම් 76 වසරක සාපේ නොතිබුණා නම් අද අනුර කුමාරට යන්න වෙන්නේ නැහැ කටවුල් කරගෙන කියවන්න යාපනයේට. ඒ 76 වසර තුල රට පාලනය කරපු ජනාධිපතිවරු තමයි යුද්ධයට අඩු වැඩි වශයෙන් දායකත්වයේ දක්වලා මේ යුද්ධය නිමා කරේ. යුද්ධය නිමා නොකළා නම් අද යන්න වෙන්නේ නැහැ අනුර කුමාරට මේ යාපනයේට තයිපොංගල සමරන්න. ශ්‍රී ලාංකිකයෝ හැටියට සිංහලයන්ගේ අප්‍රේල් වල එන සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න වෙලාවක් නැති. ඒකට වැඩ රාජකාරී ගොඩක් තියෙන අනුර කුමාර ජනාධිපතිතුමාට ඒක සමරන්න යාපනයට යන්න පුළුවන්. එතනින් පැහැදිලි වෙනවා මොන න්‍යායක්ද කාගේ වුමනාවල්ද මේ රටේ මේ ඉෂ්ට වෙන්නේ කියලා. ඔන්නෝම තමයි 76 වසරක සාපේ කියලා ඔබත් මාවත් මේ ආණ්ඩුව විසින් රවට්ටලා දැන් හොඳටම ඇඳලා ඉන්නේ. අර එකෙක් කියනවා මූ දොස්තරද කොන් දොස්තරද කියන්න දන්නේ නැහැ. මේ මොකද්ද කියන්නේ? පැලෝ පියනාලේ මෙහිම මිරිකෝහන්. මූ කොන් දොස්තර වෙන්න ඕන. මේ කිසිම දැක්මක් කිසිම දැනුමක් නැතිව තමයි රට පාලනය කරන්නේ. මුන් අමු ගවයෝ මහා කේප්ප ලොකු හරකෙකුයි තව ගවයෝ 159කුයි රජ කරනවා. ගව පට්ටියක් තියෙනවා. තව පොඩි ගවයෝ ඉන්න ඕනෑ තරම්. රට වටේම ඉන්නවනේ. හොදන බලකාය මුන්ගේ ඔලු හැදෙන්නේ නැහැ. ඇහැරෙන්නේ නැහැ. මේවා දැක මේවා බල තවත් ආගමට ගහනවා, සංස්කෘතියට ගහනවා, ඉතිහාසයට ගහනවා, ඉතිහාසය විෂයට ගහනවා, පුරාවිද්‍යාවට ගහනවා, පුරාවිද්‍යාව නැති කරන්න මාන බලනවා. ඒ වගේම ළමයින්ගේ අනාගතේ නැති කරනවා, උන්ගේ අනාගත කනවා. ඊළඟට අපේ රටේ සංස්කෘතියට නොගැලපෙන අනපන සම්මත කරගන්නවා. මේවා තමයි මේ ආණ්ඩුව විසින් අනුමත කරගන්නේ. එතකොට මේවා දැක පෙනී අස්පනා අපිට පෙනී තියෙද්දි මේවා හොදන ඩෝබි අනුරව කර තියාගෙන යන හරකේ කර තියාගෙන යන තවත් හරක් රැලක් ඉන්නවා. ඒකින්ද සියලු ජනතාවගේ මහ ජනතාවගෙන් ඉල්ලනවා සියලු දෙනාම ඇස්කන් ඇරලා සාවධානව අහලා මේවා දැකලා මේවට විරුද්ධ වෙලා අපේ රටට නැමතත් තිබුණු තත්ත්වයට දැන් තිබිච්ච දැනින් රට ආපස්සට ගිහින් තියෙනවා. ඒකින්ද තිබුණු තත්ත්වයට රටපත් කරගන්න අපි හැමදෙනාම එකතු වෙලා කටයුතු කරන්න ඕනි. රටේ සංවර්ධනය කරනකොට මොකවන්නේ නැහැ. වෙලිකොට්ට ටිකක් ගහුවා දැම්ම දැන් අන්න ආයි උතුරු පැත්තේ ගහපුවා ඔන්න හොදගෙන ගිහින් පෙන්නන්නේ සමාජ මාධ්‍ය වල. මේව බලන ඌම තවත් පුරේ දානවා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒකින්ද මම ඔබ සියලු දෙනාගේ මිල්ලනවා හැමදෙනාම මේ ප්‍රශ්න දිහා සාවධානව බලලා එකවන්ව එකතු වෙලා රට ජාතිය ආගම සුරක්ෂිත කරන්න, රටක් ළමා පරපුර රැක ගන්න, රට රකින්න හැමදෙනාම එක් වෙන්න කියලා ආරාධනා කරනවා. සියලු දෙනාටම ජය වේවා.